යන්නේ කියන හදිය ජෝති මාමනයි එකාගේ මගුලට යන්න ගත්ත හියුත් එක තමයි පොද මේ. දැන් අද ඒකට කොහොමද මම මේක අතන් යන්නේ? අතලාමි අවුවනේ ඉඳින්ද. මක්කේ මිනිහෝ විලාප ගහන පුංචි පුතලා කඩේ ගහගෙන උඹ හද්දි. මක්කේද? මොකෝ විලාප ගහ? මේ අනුම නේ ගිය හදිය අපි ජෝති මාම එකාගේ මගුලට අනින්න. අනිය එක පාරයි හේනුවේ. දැන් අඳින්න බෑ මේ කොහේ වෙන ඊවත්තගේ ඕනේ බාගේ දිගාලා ගන්නකොට හොඳ දැලිගේ දිගාලා ගන්න බෑ එක එක තැන්වල ඉදි බල වලක කොහමද තම මේ තමයි ලොකුමත බෝඩ් ගහලා තිබුණා හුපින්නේ කියන ලොකුමත බෝඩ් ගහලා තියෙන හැම තැනම ඉදි හොඳ නෑ මිනිහෝ එහෙනම් කොහෙන්ද ගන්නෙ මම දැන් යන්න ඕන ඉතින් යම මම පෙන්නන හොඳ තැනක් ඔබ රෙදි ගන්න ඕන කොහෙන්ද යන්නේ මොකද යන්නේ කිව්වා ඒක ඕන මාත් කියන්නේ ඇත්තේ අත්තමාල අයියේ මේ සූට් එක හැත්තයි මේ මූට මේකත් හොඳ වැඩි මේ ඔහේ දැන් කොහෙද මේ මාව එක්ක යන්න කියනවකෝ වඩෙන් කො යන්නේ ඔබ රෙදි ගන්නන්නේ ඕනේ හොඳ රෙදි ගන්න නෑ වඩි මාත් එක්ක යන්න මං කොහොමද කියන්න මාත් දවස් මම දවස් මූලි නාන්න ගිහින් මට හරි වැඩක් නුනේ ඒ මොකේ මම තනියෙන් ගියා මම මූලි නාපලා ගිහින් නාන්න ගියා අත්තලානේ හරි වැඩි දාන්නේ dalam itu istilah kata vital lagi. Ani. Wah, mesin Honda padi. Mainnya, ayo, macam ringan nak kan? Mainnya. Jual pecah macam nampak ni kita. Itu siapa yang beli betul dengan naga. Astalah ni dia malu di kago. Astalah ni tak kena yang bakal lagi. Jadi kan di kago astalah ni. Macam ni Astalah memang macam ni Jadi sekarang hilang, kau dia yang hilang dan. Jadi sekarang ni dia mati, kau jual. Ni mati. Mati dah jalan ni. Mak waktu ni kan nak ni dia hatta lah beri dia halang dia ni kau. Ni mati oh. Ni ada ready galah kan ni jangan kau hati mereka kau hidup dia ni. Kaya මොකද්ද මේ සරම ආලච්චි මුලන් අදි සරම හේත් එකයි දෙකම හරන් ගිහිල්ලා ළඟින්ම ගන්නවනේ මේ හොඳ කඩයක් තියෙනවනේ යන්න මෙතන මේ අලුත් පාර අලුත් පාරක මේකේ පාට ගිහිල්ලා ඔව් අලුත් පාර තියෙන්නේ අලුත් පාර පටන් ගන්න තරම තියෙන මිස්ටර් බ්‍රෝ කියලා මිස්ටර් බෝ මිස්ටර් බෝ හොයාගෙන ගියා මිස්ටර් බෝ හොයාගෙන ගියා හන්නේ හා අනේ මහත්තයා හරි පුතා සපටක් දෙන්නේ අනේ පාලක
අනේ මාත් අක්ක කැම්පියන් උනේ මම මූදි නාන්නේ ගියා. අත්තලා මගේ තරමේ ගේට් එකයි දෙක වලා ගිහින් කවුද වෙලා ගිහිල්ලා දන්නේ. ඔව්. අනේ මහත්තයා මගේ පෝස්ට් එකක් නැහැනේ පෝස්ට් එකක් තරම් ගිහිල්ලා මට තරම් මාලක් විදිහට මාළු පිළේ මම හිතේ කියලා කියන තෝරනවා. හරි. අකිලේ ගන්නේ නැහැ නේ මගේ මේකේ ගියා. අනේ මහත්තයා ඉන්නේ නායම් පොඩි මුල බණ්ඩා නම් කියක් ගන්න නැහැ නෝ. අනේ මහත්තයා ඔළුවේ දාන්න ඵලේ දාන්නේ. චලාන් යන්නේ. ඊයේ දැක්කවා යම්මක. මට මහත්තයෙ කිව්වේ මිස්ටර් බෝයි එකෙන් යන්නේ කියලා මම හොයාගෙන ආවි. ඔව් දැන් අන්නේ කෙටිලා දැන්. යොමුක දෙන්න යාවි. ඒ දිගෙන් ඉන්න කියලා. මම ඔහේ මත හාන්දු මතකයි ඉන්නේ මම ඉඳලා ඉන්නේ මම කිල්ල ගිරි අතමාල එන්නේ උරුගේ ආවේ වගුල් කිද ගන්න අදින්නේ නැහැ මේක වෙන කබේකින් ගප්පේ අයියේ ඒක පානේ හොතේ එක පාන හේදුවේ මේ දැන් බොන්නම ගන්න නැහැ මම ජීවිතේ මම යන්නේ අනේ එක ගන්නේ අනේ මම එක්කද ගියා ඉතින් කියලා බලන්නේ තෝයල ගන්න බලන්න හොදික තෝයල ගන්න බලලා කීට බලපන් මේවා මුට ඕනේ සැම්පල් එකකින් කියලා බලපන් කද්දි බය කරන්නේ නැති නේ මේක තමයි ඕනේ මට දෙයක් තියෙන කොල්ලොන්ට තෙල්ලොන්ට ගහන්නේ කොල්ලොන්ට විතරයි කොල්ලොන්ට ඕනේ වයිටක බින්දුන්ට ඕනේ අනේ මාළුනේ හොඳ එකක් ඕනේ පංගි තෝන්න ගන්නේ පිට බඩේ තෝන්න කන්න පළයන් මුට ඕනේ මේ නෝටි ඒ හොඳ මගුල් ගෙදර කියන්නේ මොකද ඔක හදින්නේ නැහැ නේ ඉන්නෝ නෑ මන්නේ ඕ වන්දි නැති හොඳ බිලියන පළයන් හොට් කෑලියා කියන්නේ මේ හේති හොඳ නැද්ද දැන් ඉබා මහලු දාලා තියෙන්නේ මේක නම් බංකාදු පහයි හොඳ එකක් සමහරලා ගන්න මේ සිංගල අලුත් අවුරුද්දට ඔබට රිදි ගන්න ඕන ළඟ ඉන්න ඕන හොඳම තැන තමයි දික්කල් අලුත් පාරේ මිස්ටර් බ්‍රෝ අන්න ඒක මේ කවික මහත්තයා කඩේනේ. ඉතින් මේ පිරිවි පාර්තිවේට අලුත් සැම්පලේට අඳිනවා නම් සියලු දේ එකම තැනකින් අතුම මුදලට මේ සිංගල අලුත් අවුරුද්දට ගන්න පුළුවන්. මෙන්න මේක එක එක පාටි තියෙනවා. කැමති කෙනෙකුට එක එක පාටි ගන්න පුළුවන්. සෑන්පූපි මේ සියලුම දේ එකම මහලකට අතුම මුදලට ගන්න පුළුවන්. එකම තැන තමයි මිස්ටර් බ්‍රෝ. අන්න ඒක. ඉතින් ටොප්පි වලින් රපාත්ටි වැටළු සියලුම දේ පිරිවි පාර්තිවේ ඕනෑම කෙනෙකුට අවශ්‍ය කරන අලුත් සැම්පල් ගණනාවක් තියෙන මිස්ටර් බ්‍රෝ අන්න ඒක මේ කවිත මහත්තයා තමයි මේ වැඩ කටයුතු කරන්නේ. ඉතින් මේ අලුත් මේ දික්කල්ලට ඇවිල්ලා දික්කල්ලේ අලුත් පාරේ වම් පැත්තේ ගියා මිස්ටර් බ්‍රෝ අන්නේ. එහෙනම් ඔබත් එන්න මේ සිංගල අලුත් අවුරුද්දට ඇඳුම් ගන්න මිස්ටර් බ්‍රෝ නේ බ්‍රෝ. අත්බාලයියේ අත්බාලයියේ මේක හොඳට බලන්න. අය ගානේ මගුලේ මගේ ජෝක බලපන්. ලහනේ. අය මම මගුලේ දෙවියන් හදින්නේ ඉන්නේ. එදි ගානේ ඔය මම දැන් තමයි හොයාගන්නේ.